හිතලා බලන්න ලෝකේ මහා බලවටුන් තුන්දෙනෙක් රුසියාව, ඉන්දියාව, චීනය එකතු වුණොත් මොන වගේ දෙයක් වෙයිද? අලුත් බලකඳවුරක් හැදුනොත් මේක නිකම්ම හිතලුවක් නෙවෙයි මුළු ලෝක බල තුලනේම උඩියටි කුරු කරන්න පුරුවන් තරමේ සංකල්පයක්. ඉතින් අපි මේ විග්‍රහයෙන් බලමු මොකද්ද මේ RIC සන්දානය කියන්නේ? මේක පිටිපස්සේ තියෙන බලවේග මොනවද? ඒ වගේම මේක ඇත්තක් වෙන එක නවත්තන අර යෝධ පවුරු මොනවද කියලා. හැබැයි ඉතින් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එකිනෙකා දිහා සැකයෙන් බලන ඉතිහාසය පුරාම කොයි වෙලෙත් ගෙටුම් ඇති කරගත්ත මේ දැවන්තයන්ට ඇත්තට මේ එක මේසයකට එන්න පුරුවන් නේද කියන එක. මේක දේශපාලනික යථාර්ථයක් වෙයිද? නැත්නම් හීනයක් විතරක්ම වෙලා නතර වෙයිද? හරි, අපි මේ ගැටේ ටිකෙන් ටික ලිහලා බලමු. හරි, මුලින්ම බලමු මේ RIC කිව්වම කවුද මේ කියලා. වෙල කවුරුත් නෙවෙයි ලෝක සිතියමේ අති විශාල ඉඩක් අරගෙන ඉන්න ලෝක දේශපාලනයේ ප්‍රධාන චරිත තුනක් වන රුසියාව, ඉන්දියාව සහ චීනය. මේ තුන්දෙනාගේ එකතුවට තමයි අපි කෙටියෙන් RIC කියලා කියන්නේ. මේ කතාව ඇත්තටම එක රායකින් පටන් ගත් එකක් නෙවෙයි. මේ අදහසට දශක ගණනාවක දිග ඉතිහාසයක් තියෙනවා. අපි බලමු මේ සංකල්පයේ මුල් ඇදිලා තියෙන්නේ කොයි කාලෙටද කියලා. කතාව පටන් ගන්නේ ඈත 1998 දී. එතකොට හිටපු රුසියානු අගමැති යෙව්ගනි ප්‍රිමාකෝව් තමයි මේ අදහස මුලින් මේ ලෝකෙට කියන්නේ. ඊට පස්සේ අවුරුදු ගාණක් යනකල් මේක ගැන කවුරුත් එච්චර ලොකුවට කතා කළේ නෑ. නිද්‍රාශීලීව තිබුණා. 2020 වෙද්දී ඉන්දියාවයි චීනයයි අතරේ දේශ සීමාවේ ඇතිවුණු අර දරුණු ගැටුම් එක ගොඩක් අය හිතුවේ මේ අදහස සම්පූර්ණයෙන්ම වැළලීලා යයි කියලා. ඒත් බලන්නකෝ වැඩේ මේ හැමදේම මැද්දේ අද ආයෙත් මේ RIC කතාව ලෝක දේශපාලනයේ උණුසුම් මාතෘකාවක් වෙලා. ඉතින් අද මොකද්ද තත්ත්වය? චීනය නම් කියන්නේ මේක තුන්දෙනාටම වාසිදායකයි. අපි එකට වෙමු කියලා. ඒ අය මේකට පූර්ණ සහයෝගය දෙනවා වගේ තමයි පේන්නේ. හැබැයි ඉන්දියාව තාමත් ඉන්නේ ටිකක් දෙගිඩියාවෙන්. ඔවුන් කියන්නේ මේක සාකච්ඡා සඳහා හොඳ වේදිකාවක් කියලා විතරයි. ඒ කියන්නේ පූර්ණ සන්ධානයකට වඩා ප්‍රශ්න කතා බහ කරගන්න තැනක් විදිහට තමයි ඉන්දියාව මේ දිහා බලන්නේ. හොඳයි. මෙච්චර මතභේද මෙච්චර අවිශ්වාසය තියාගෙන මේ රටවල් එකට එකතු වෙන්න හදනවා කියන්නේ ඒකට ලොකු හේතුවක් තියෙන්නම ඕනේ නේද? මොකක්ද මේ නොපෙනෙන බලවේගය? ඇතුලෙන් බෙදිලා ඉන්න මේ අයව පිටතින් එකතු කරන්නේ කවුද? උත්තරය තමයි පොදු බලපෑමක්. සමහරු කියන විදිහට නම් පොදු සතුරෙක්. ඒ තමයි ඇමරික එක්සත් ජනාධිපතියේ ප්‍රමුඛ බටහිර ලෝකයෙන් එල්ල වෙන දේශපාලන සහ ආර්ථික පීඩනය. ට්‍රම්ප්ගේ පාලන කාලේ මතක ඇතිනේ ඇමරිකාව එකපාරටම ඉන්දියාවෙන් ගෙන බඩුවලට 25ක් බද්දක් ගැහුවා. චීනයට කිව්වා 100ක් දක්වා බදු ගහනවා කියලා කෙලින්ම තර්ජනය කළා. එතනින් නැවතුනේ නැහැ. රුසියාවෙන් අඩු ගානට තෙල් ගත්තා කියලා ඉන්දියාව ප්‍රසිද්ධියෙන්ම විවේචනය කරන්නත් පටන් ගත්තා. මෙන්න මෙතන තමයි ඉන්දියාවට හොඳටම රිදෙන තැන. තමන්ට රුසියාවෙන් තෙල් ගන්න එපා කියලා දේශනා කරන ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ඒ අයම රුසියාවෙන්ම යුරේනියම් වගේ මූලෝපායිකව වැදගත් දේවල් දිගටම මිලදී ගත්තා. ඉතින් මේ දෙබිඩි පිළිවෙත නිසා බටහිර ගැන ඉන්දියාවට තිබුණු විශ්වාසය බරපතල විදියට පළුදු වෙලා ගියා. ඉතින් අන්තිමට මොකක්ද වුනේ? මේ බාහිර පීඩනය නිසා මේ රටවල් තුනට එකතු වෙන එක අපි හොඳ යාළුවෝ වෙමු කියන කතාවක් නෙවෙයි. නැත්තම් අපි තුන්දෙනාටම ඉවරයි කියන පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් බවට පත් වුණා. හරි, අපි පොඩ්ඩකට හිතමු මේ සන්දානයේ යථාර්ථයක් වුණා කියලා. බාධක ඔක්කොම නැති වෙලා මේ තුන්දෙනා එකට හිටගත්තා කියලා. එතකොට මොකද වෙන්නේ? මුළු ලෝක දේශපාලන සිතියමම අලුතෙන් අඳින්න වෙයිද? ආර්ථික බලය දිහා බැලුවොත් මේක සුළුපටු කතාවක් නෙවෙයි. චීනය, ඉන්දියාව, රෂ්‍යාව මේ තුනේම ආර්ථික ශක්තිය එකට එකතු කළාම ඒක ඇමරිකාවේ ආර්ථිකයට කරට කර තරගයක් දෙනවා විතරක් නෙවෙයි, සමහර විට ඒක පහු කරගෙන යන්නත් හොඳටම ඉඩ තියෙනවා. ඒත් මේක සල්ලි ගැන විතරක්ම නෙවෙයි. හිතන්නකෝ ලෝකයේ ලොකුම භූමිය, ලෝකයේ වැඩිම ජනගහනය, කන්දක් වගේ ස්වභාවික සම්පත් ඒකට එකතු කරන්න දියුණු තාක්ෂණයයි, න්‍යෂ්ටික අවිබලයයි. මේක තමයි RIC එකතුවෙන් හැදෙන සුපිරි බලවතාගේ සැබෑ චිත්‍රය. ඉතින් මොකක්ද මේගොල්ලන්ගේ අවසාන ඉලක්කය? ඒක තමයි බහුද්‍රවීය ලෝකයක්. සරලවම කිව්වොත් ලෝකෙට එක ලොක්කෙක් ඉන්න එක නවත්තලා බලය මධ්‍යස්ථාන කීපයක් අතර බෙදා ගන්න එක. BRICS වගේ සංවිධාන හරහත් ඔවුන් උත්සාහ කරන්නේ මේ අරමුණටම යන්නයි. ඇතරම මේක ඇමරිකාවේ ආධිපත්‍යයට කෙලින්ම එල්ල කරන අභියෝගයක්. හැබැයි ඉතින් මේ හීන මාලිගාව හදන්න කලින් එයාලට පහු කරන්න බැරි තරම් ලොකු පවුරක් තියෙනවා. විශේෂත්වය තමයි ඒ පවුර තියෙන්නේ පිටින් නෙවෙයි. මේ රටවල් අතරමයි. කෙටියෙන්ම පැහැදිලිවම කිව්වොත් මේ මුළු සැලැස්මේම තියෙන ලොකුම කට්ට තමයි ඉන්දියාවයි චීනයයි අතර තියෙන අවුල. මේ ගැටලුව විසඳ ගන්න බැරි නම් RIC කියන්නේ කවදාවත් හැබෑ නවන හීනයක් විතරයි.
මේක ඊයේ පෙරේදා පටන් ගත්ත ප්‍රශ්නයක් නෙමෙයි. 1962 යුද්ධයේ තුවාල තාමත් පේරිලා ඉවර නෑ. දේශ සීමාවේ ප්‍රශ්න දශක ගාණක් තිස්සේ ඇවිලෙනෝ. 2020 ගල්වාන් නිම්නේ වුණු මාරාන්තික ගැටුමෙන් පස්සේ ඒ අවිශ්වාසය තවත් දරුණු වුණා මිසක් කොහෙත්ම අඩුුනේ නෑ. ඉන්දියාව ඉන්නේ ඇත්තටම කඹයක් උඩ ඇවිදිනවා වගේ. එක පැත්තකින් තමන්ගේ ඉතිහාසගත මිතුරා රුසියාව, අනික් පැත්තෙන් චීන බලය පාලනය කරන්න ඉන්දු පැසිෆික් කලාපේ නැතුවම බැරි හවුල්කාරයා ඇමරිකාව. ඉතින් මේ දෙපැත්තම එකවර බැලන්ස් කරගෙන යන එක තමයි ඉන්දියාවේ ලොකුම මූලෝපායක අභියෝගය වෙලා තියෙන්නේ. ඉතින් අපි ආයෙත් මුලටම යනවා. මේ කතාවේ අවසානයේ මොන වගේ වෙයිද? මේක බලහත්කාරයෙන් එකතු කරපු සන්දානයක් වෙයිද? නැත්නම් පරණ වෛරය ජිනන තැනක් වෙයිද? ඉතින් මේ මුළු කතාවම හරියට දරුණු කම්බෑදිල්ලක් වගේ. හිතන්නකෝ එක පැත්තකින් බටහිරින් එන පීඩනයයි, ලෝක බලය බෙදා ගැනීමේ පොදු හීනයයි මේ තුන්දෙනාමම එක පැත්තකට අදින්නවා. හැබැයි අනික් පැත්තෙන් ඉන්දු චීන දේශ සීමාවේ තියෙන ප්‍රශ්න, පරම්පරාගානක අවිශ්වාසය, ඉන්දියාවේ දෙබිඩි ප්‍රතිපත්තිය මේ ඔක්කොම එකතු වෙලා කම්බේ අනික් පැත්තද මරහඬ තියලා දිනවා. අවසාන වශයෙන් අපිට අහන්න තියෙන්නේ මේ ප්‍රශ්නයයි. RIC කියන්නේ පොදු සතුරෙක් නිසා එකට හුස්ම ගන්න හදන අකමැත්තෙන් නිගතුන් හවුලක්ද? එහෙම නැත්නම් ඉතිහාසයේ තුවාල කොච්චර ගැඹුරුද කියනවලම් කිසිම බාහිර පීඩනයකට එක මකන්න බැරි වෙයිද? මේ ප්‍රශ්නට ලැබෙන උත්තරය නුදුරු අනාගතයේ ලෝකය කාගේ අනසකට යටත් වෙනවද කියන එක තීරණය කරන ප්‍රධානම සාධකය වෙන්නට පුළුවන්.